Tanya, ඔයා මේ කපිලගේ ප්‍රොජෙක්ට් එක හොඳයි කියලා කිව්වට ඒකේ ගන්න දෙයක් නැහැ. සීක නම් හරි පැහැදිලි. ඒකේ විෂන් එකයි ඌ හරියටම මේක එන්ටර් කරලා තියෙනවා. ඔව්. මාත් කියන්නේ සිරීගේ ප්‍රොජෙක්ට් ප්ලෑන් එක තමයි හොඳම එක. අම්මා. ඒක ප්‍රොජෙක්ට් ප්ලෑන් එක හොඳ එක නම් අපි කොහොමද කපිලට වැඩි බාර දෙන්නේ? අයියෝ. ඕකනේ ඉතින් මගේ සූකිරි බෝලට කියන්නේ. දැන් ඒ හැටියට ඇනේ ගහන්න දන්නේ නැහැ කියලා. දන්නේ මන් දන්නේ. මෙහෙමයි. අපි සිරීගේ ප්‍රොජෙක්ට් ප්ලෑන් එක කපිලට බාර දෙනවා. ඕකේ? ඇයි දන්නවද? සිරීට වැඩිය කපිලට හොඳ සප්ලයිස්ලා ටිකක් ඉන්නවා. මොකද මිනිහා කොක්කෙන් හරි කෙක්කෙන් හරි අනිවා ගේම ගහනවා. තේරුණාද? තේරෙනවා. හරියට ඔයා වගේ. ඇයි දැන් මං ගහපු ගේම් වලින් ඔයා වින් කරලා නැද්ද? ඒක දිනා තමයි දන්නේ. මිස්ටර් කපිල බොස් එන්නද? මම ඉන්නේ නේ. මේක අද කපිලට බාර දුන්නාම අපි දෙන්නම් මේ වැඩේ නිදහස්. නේනම් ඉතින් ඒ නිදහස සමරන්න වෙයි. කපිල එනවා. එන්න කපිල වාඩි වෙන්න. අනේ නං තානියා මිත් කොහින්ද මම කපිලට ප්‍රොජෙක්ට් එක බාර දෙනවා. Okay, sir. එහෙනම් කපිල දැන් ඉඳලා ඔබේ වැඩ ටික පටන් ගන්න. මේ කපිල ඔහොම සිරීට පොඩ්ඩක් එන්න කියන්නේ. Hey Siri. අන්න උඹට බොස් එන්න කිව්වා. බොස් එන්න කිව්වද? සිරි දැන් අර මේ අපි අර ඔෆිස් එකේ මෙව් එකට ඔයා දුන්න ප්‍රොජෙක්ට් එක හොඳයි. මේ කිව්වට මේ අඩුපාඩු තියෙනවා. අඩුපාඩු ගොඩක් තියෙනවා නේ. අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒක නිසා මේ ඒක මේ ඔයාට කරන්න බෑ. ඔයාට කරන්න බෑ නේ. බෑ. ඒක මට බෑ. කරන්න බෑ. කමක් නෑ. අපි වෙන එකක් බලමු. ඒක ඔයාට කරන්න බෑනේ. කමක් නෑ. මේ සිරි දැන් යන්න. අපි වෙන එකක් බලමු. මං කියන්නම්. හොඳයි. ඔබට සතුටුයිද දැන්? බොස්. නතාෂා බේබි එනවා. නතාෂා. Come darling, come. අනේ තාත්ති තවත් නම් මට මේවා මේ විදිහට කරන්න බෑ. බෑ. කරන්න බෑ. තවත් බෑ නේ. ඒකනේ අම්මී මායි දෙන්නම කියන්නේ. කරන්න බෑ. මොනවද ඒවට කරන්න බැරි? අනේ තාත්ති මං කියන්නේ මට කරන්න පුළුවන් කියලා. මට බැරි ඔයාලත් එක්ක. ඕ අපිත් එක බෑ. කියන්නේ මොනවද darling? දැන් මම පොඩි ළමෙක් නෙවෙයිනේ. තාත්ති අම්මා ඔය කොයි වෙලේ බැලුවත් බිසි. බිසි.
අපි බිසි. ඔව්. ඔයාලා ෆ්‍රී වෙනකන් හිටියොත් මට මගේ අචීව්මන්ට් වලට යන්න බෑ තාත්තී. බෑ. අමාරු. යන්න බෑ. එහෙනම් දැන්වත් මට මං වෙන්න දෙන්න. ඔව්. ඔයා මං ටානියා. ඔව්. ඇත්ත. ඔව්. ඉතින් අයියෝ තාත්තී කියන දේ අහන්න. ඔයාට ඔච්චරට මං ගැන බය නම් ඔය ෂුවර් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක වෙහිකල් එකක් දෙන්න. වෙහිකල් ඩ්‍රයිවර් එක වෙහිකල් එක. මං යනවා. යනවා. තනියම. සිරි. ඉන්න. ඔයා ඕමින්. මං එනවා ඔයාගේ තැනට. ඔයා ඔයාගේ තැන ඉන්න ඕනේ. ඕ. මම මේ බැලුවේ සිරි අර ඔෆිස් එකේ මෙව්වා එක බෑ. ඒක වාර කරන්න බෑ. කමන්න. ඒක ඕනේ නැහැ. හොඳේ. මේක කරන්න පුළුවන්. ඇත්තම කියනවා නම් මට මේ වැඩේට විශ්වාස එකම පුද්ගලයා සිරි විතරයි. ඔන්න සිරි මහත්තයා හෙට ඉඳලා ඔෆිස් එන්නේ රෝද 4ක සැප වණ්ඩියකින්. බෙසිරි මුලාමතක කරන්න එපා. මතක තියාගන්න බේබි පරිස්සම් වෙන්න ඕන. පුළුවන්. කරන්න පුළුවන්. පුළුවන් ඈ. හරි බොස්. බබා අපි බලන්නේ ෆාදර්ද වයිෆ්ද? ෆාදර් බලනවනේ ඉතින් ඔයාලට චූටි උදව්වක් කරන්න තියෙන්නේ. එච්චරයි. අනේ මේ මෝඩ තනදින නැතු යන්ද? අද මට හැම ෆිල්ම් එකක්ම බලන්න ඕනේ. නැත්තම් මරණ හොඳේ. හරි. එහෙනම් කෝකටත් ධර්ම යුද්ධ බලලිමු ඈ. හෙලෝ බොස්. මේ සිරි අද ඔෆිස් එන්න ඕනේ නැහැ. මේ වෙන ගමනක් තියෙනවා යන්න ලෑස්ති වෙන්නකෝ. මං මේ අද මේ පොඩි මේ අනේ ලොකු පොඩි ප්‍රශ්නයක් නෑ. අර මේ බේබිටි යාළුවෝ කට්ටියක් එක්ක මේ ෆිල්ම් එකක් බලන්න යන්න ඕනෙලු. ගිහිල්ලා බේබිව ගන්නකෝ. පුළුවන් නේ? හරි. පුළුවන්. පුළුවන් ඈ. බේබිව? ඔව් බේබිව. හරි. මතකනේ? හරි. පුළුවන් ඈ. මේ බබා හෙට කියන මට තවත් එක දවසක් විතරයි මිනු. අම්මා රෑ 12ට කැන්ඩල්ස් පත්තු කරපු ලොකු කේක් එකක් අරන් කාමරේට එනවා. ඊට පස්සේ තාත්තා හැපි බර්ත්ඩේ කියලා හයියෙන් කෑ ගහනවා. ඊට පස්සේ දෙන්නම සර්ප්‍රයිස් කියලා කෑ ගහලා තාත්තා මට දෙනවා තාත්තා ක්‍රෙඩිට් කාඩ් එක අම්මත් එක්ක ගිහින් මොන හරි ගන්න කියලා. ඊට පස්සේ දෙන්නටම හෙට වැඩ දිනවා කියලා දෙන්නම නිදා ගන්න යනවා. මට මතක ඇති කාලෙක මේ දේවල් මේ විදිහටමයි සිද්ධ වුණේ.
සිරි හොඳට මතක තියාගන්න හෙට බේබිගේ උපන්දිනේ. අපි බේබිව සර්ප්‍රයිස් කරන්න ඉන්නේ. ඒක නිසා බේබිත් එක්ක කොහේ රවුම් ගෙවුවත් කමක් නැහැ. 8:00 වෙද්දි ගෙදරට ගෙනල්ලා දාන්න ඕනේ. හොඳේ? මතකනේ? හරි. පුළුවන් ඈ. පුළුවන්. බේබි. තිබහයි. මොන හරි බොණ්ඩ පොඩ්ඩක් නැවතුවර කමක් නැද්ද? බේබි. බේබිටත් ඇගෙනවා. බේබි මම මේක සල්ලි දීලා එන්න. හෙලෝ බොස්. සිරි කොහෙද? බොස් අපි මේ කිරි මොකද ඉතින් කිරිකිරි ගන්නේ? යන බුරු වෙලාද? කිරිපොත් ගොඩස. කොහේ හිටියත් කමක් නැහැ. මතකනේ 8:00 වෙද්දි පරිස්සමෙන් බේබිව ගෙදර ඇරලන්න ඕනේ. නැත්තම් කිරිපත් ගොර නෙමෙයි අංගොඩ නතර වෙන්න වෙන්නේ. හොඳේ? දන්නවනේ මැඩම් ගැටි? හරි. Thanks a lot. Happy birthday to you. ඇයි තාත්තේ දෙපාරක් සර්ප්‍රයිස් කරන්න දෙන්නේ? ඔයාට නම් පිස්සු තාත්ති. හැමදේම පටල ගන්නවා. දැන් ඕකද කියන්න කිව්වේ? දූ ඉක්මනට ගිහලා වොෂ් එකක් දාගෙන එන්න. අද අපි දෙන්නම ඔයත් එක්ක ඩිනර් එකකට යනවා. අපි ඔයාව සර්ප්‍රයිස් කරන්න යන්නේ. අම්මි එපා කිව්ව හින්දා යන්නේ හොටෙල් ට්‍රැන්කිවිල් එකට කියලා අපි ඔයාලට කියන්නේ නෑ. තාත්ති
තමුසේ බබා මම මේ අපේ බබෝ නෙමෙයි මොකද මෙතනට වෙලා කරන්නේ? මං හැමතැනම හෙව්වා. බේබි බොස් හෙලෝ බොස් සිරි කොහෙද මිනිස්සු ඉන්නේ? මං දැන් තමුසේට උදේ ඉඳන් කිව්ව එක මතක නැද්ද? හරි බොස් අපි පැය භාගෙන් එනවා. හා ඒකනේ. පුළුවන් හරි. පුළුවන්. ඇයියනේ බොරු කිව්වේ? ඇත්ත කිව්වනම් ඉවරයිනේ. අපි දැන් කොහොමද පැය භාගෙන් යන්නේ? පැය භාගෙන් යන්න පුළුවන් බේබි. අපි ඉන්නේ මාකුලනේ. යන්න. අනේ thank you අම්මා. අද තමයි මගේ ජීවිතේ ලස්සනම දවස. පොඩ්ඩක් ඉන්න. මට ටැග් ගාලා එන්න. අනේ සෝරි බේබි මම දැක්කේ නෑ. ඕනි දෙයක් කළා සෝරි කියලා කිව්වම හරිද මෝඩයෝ? දැන් ඉතින් මම උස්සන් යන ගේ ඇතුළට. උස්සන් යන්න? ඇයි ඇහුන්නේ නැද්ද? තාත්තට කතා කරන්නද? හරි. good job Siri අර මෙව්ව කරපු තැන නියමයි හැමෝම කැමති. Thank you so much. Good job. Thank you. හිතට ළඟම මතක තැන. අවුරුදු පාටියට, බර්ත්ඩේ පාටියට, ඔෆිස් පාටියට, ෆැමිලි පාටියට, සර්ප්‍රයිස් පාටියට, බැචලර් පාටියට, ප්‍රයිවට් පාටියට විතරක් නෙවෙයි ඕනෙම මොහොතක් සදාතනික මතකයක් කර දෙන ගතට සිතට රස පුරවන රස රහස The Tranquil. The Tranquil 194 1 මාකුල දකුණ මාකුල 077 50යි 72යි 909
0.74 26 76 20 0.11 2 9 6 5 8 8 8